සාමාන්‍යයෙන් පර්ජස් ඉස්සක වගේ දින ප්‍රදේශයකට මේ පැල 1000ක් විතර හිටව ගන්න පුළුවන්. මේ කොටස හොඳට කොටලා මේ කොටලා කැන් බ්ලෙන්ඩර් කරලා අපිට මේ රසවත් පානයක්. මේ ජර්මනිය වගේ රටවල් වලට ඒවට හොඳ ඉල්ලුමක් තියෙනවා. මේ එක පඳුරකින් අපිට මේ ආයිබෝවන් කියලා පිළිගන්නා farming with life අපගේ YouTube නාලිකාවට මම අද මේ වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ සේර වගාව සම්බන්ධව සහ ඒකෙන් නිෂ්පාදනය කරගන්න දේවල් සම්බන්ධව. ඒ නිසා දිගටම ඇලි සිටින්න අපේ නාලිකාව සමග subscribe කරලා තියාගන්න. මේ සේර වගාව සම්බන්ධව කතා කරද්දී මුලින්ම කියන්න ඕනේ මේ සඳහා මේ ලොකු වියදමක් දරන්න ඕනේ නැහැ. අඩුම පිළිවැයකින් විශේෂයෙන්ම කියනවා නම් මේ සේර පැල ලබා ගන්න විතරක් මේ තමයි මුදල් වැය වෙන්නේ. මේ අඩුම පිළිවැයකින් මේ වගාව පටන් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ පර්ජස් 20ක වගේ ප්‍රමාණයට මේ පැල 1000ක් විතර වගේ අපිට හිටව ගන්න පුළුවන්. පඳුරු ආකාරයෙන් තමයි මේ විදිහට හැදෙන්නේ. මේ ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් අඩි දෙකෙන් දෙකට වගේ තමයි මේ පැල හිටවන්නේ. මේ පැල අඩි දෙකෙන් දෙක හිටවලා මාසයක් විතර ගියාට පස්සේ මේ හිටවන්න ඉස්සෙල්ලා පොළොව අඟල් 6ක් පමණ මේ පස පෙරලා ගන්නවා. පෙරලාගෙන තමයි හිටවන්නේ. ඊට පස්සේ හිටවලා මාසයක් විතර ගියාට පස්සේ අපිට පුළුවන් යූරියා ටිකක් මේ ලං කරලා මේ පස බුරුල් කරන්න. එහෙම නැත්නම් පුළුවන් අපිට යූරියා දියරයක් විදිහට මේ ස්ප්‍රේ කරන්න. අපි හිටවගෙන තියෙන මේ පැලවලට මේ ආකාරයට මේ මිටි බැඳලා තමයි වෙළඳ පොලේ මේ මිලදී ගන්න අපෙන්. මේවා මේ කිලෝ එකක් සාමාන්‍යයෙන් රුපියල් 300 350 400 වගේ මිල ගණන් වලට යනවා. මේ ලෝකල් වෙළඳ පොලේ. මේ එක පඳුරකින් අපිට මේ කිලෝ 2ක් 2.5ක් 3ක් ඒ වගේ මේ වැඩෙන විදිහ අනුව මේ සාමාන්‍යයෙන් අවමය කිලෝ 2ක් වගේ ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පර්ජස් 20ක වගේ දින ප්‍රදේශයකට මේ පැල 1000ක් විතර හිටව ගන්න පුළුවන්. අඩි දෙකෙන් දෙකට වගේ මේ අවුව හොඳට වැටෙන්න ඕනේ. අනික තමයි මේ පැල හිටව ගත්තාම මාස 10ක් විතර යද්දී අස්වැන්න නෙලන මට්ටමට එනවා. මේ මාස 10කින් මේවා කිලෝ ගන්නට මේ විදිහට ගලවලා මේ අල විකුණ ගත හැකි. මේ මට කියන්න තියෙන දෙයක් තමයි මේක මේ දේශීය වෙළඳ පොලේ වගේම විදේශීය වෙළඳ පොලටත් මේකට හොඳ ඉල්ලුමක් තියෙනවා. මේවා මේ බේනලා කුඩු කරලා මේ අපිට විකුණන්න පුළුවන් විදේශීය වෙළඳ පොලට. ඊට අමතරව මේකෙන් හොඳ රසවත් පානයක් හදා ගන්න පුළුවන්. මේ කොටස හොඳට කොටලා මේ කොටලා කැන් බ්ලෙන්ඩර් කරලා අපිට මේ සාමාන්‍යයෙන් ග්‍රෑම් මේවා 100ක් විතර මේ බ්ලෙන්ඩර් කරනකොට වතුර මිලිග්‍රෑම් 500ක් විතර වගේ ලැබෙනවනේ. මේවා ඊට පස්සේ මේ කොළ මේකේ වහකට ගන්න කොළ මේ කොළත් මේ බ්ලෙන්ඩර් කරලා මේ කොළ නම් මේක මිලි 500යි නම් මේක මිලි 200යි කොටලා දෙකම කලවම් කරනවා. දෙකම කලවම් කරලා අපිට අනාසි ජූස් එක අනාසි බ්ලෙන්ඩර් කරලා අරගෙන ඒ ජූස් එකත් මිලි 200ක් වගේ කලවම් කරපුවාම අමුතු වර්ණයකුත් අමුතු රසකුත් එනවා. ඊට අමතරව දැන් මේකට මේ කඳ කොටලා ගන්න මේ ජූස් එකයි මේ කොළ කොටලා ගන්න ජූස් එකයි දෙකට අපි දානවා මේ ෆ්‍රක්ටෝස් කියලා සීනි එකක් තියෙනවා. වෙනද පොලේ ගන්න පුළුවන් ෆ්‍රක්ටෝස් සීනි C විටමින් පවුඩර් එකක් තියෙනවා. ඒ C විටමින් පවුඩර් එකෙන් පොඩ්ඩක් දාලා ඊට අමතරව මේ 2.2 3ක් මිශ්‍ර කරපුවාම මේ රසවත් පානයක්. මේ ජර්මනිය වගේ රටවල් වලට ඒවට හොඳ ඉල්ලුමක් තියෙනවා. අපි මේ හදා ගන්න පානයට අපිට පුළුවන් තුල්සි කොළ කුඩු උණු වතුරකට දාලා තම්බලා මේ ඒ ගන්න දියරයත් මිශ්‍ර කරලා අර රසය වැඩි කර ගන්න පුළුවන්. තුල්සි කොළ කියලා කියන්නේ ඉන්දියාවේ, ලංකාවේ නම් මේ මදුරු තලා කියලා අහලා තියෙනවනේ. මදුරු තලා කොළ හොඳට වේලලා කුඩු කරලා මේ ඒක උණු වතුරට දාලා තම්බලා ඒ වතුර ටිකකුත් අරකට මිශ්‍ර කරපුවාම ඒ පානය තවත් රසවත් වෙනවා. අඩු වියදමකින් අඩු පිළිවෙලක් දරලා මේ වගේ මේ වගාවක් කරලා හොඳ ලාභයක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝත් මේක කරලා බලන්න. වීඩියෝ එක සමග රැඳී සිටියාට ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි. සුබ දවසක්.